කරලා නැහැ. මනුස්ස ලෝකෙ ඉපදෙන්න පින් කරලා නැහැ. ප්‍රාණඝාත අකුසලයේ කරපු නිසා මනුස්ස ලෝකෙට එනකොටම ඒ මිනිස්සු මැරිලා යනවා. මැරිලා ඉපදිලා ටික දවසක් යනකොට ඒ gedara දෝෂයක් නෙවෙයි. සමහරු කියනවා ගෙදරට ජනෙල් 3ක් දෑවා. එහෙම නැත්නම් උළුවාස මෙහෙම තිබ්බා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. සංසාරේ කර්මයක් එයාගේ තියෙනවා, කර්ම ශක්තියක්. එයා සංසාරේ ප්‍රාණඝාතය කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒකයි හේතුව. කම්මස්සකා කර්මය තමයි Tamanට තියෙන්නේ. කම්ම දායාදා අපිට තියෙන දෑවැද්ද තමයි කර්මය. කම්ම යෝනි උපදින ස්ථානයේ තීරණය කරන්නේ කර්මය. කම්ම බන්දු අපේ ඥාතියා තමා කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා යං කර්මයක් කල්යාණ වේවා පාප වේවා යම් දෙයක් කෙනෙක් කරනවා නම් ඒක තමයි අපට විපාක පිණිස පවතින්නේ. අපිට මේ අඩු වයසේ මිනිස්සු මැරෙන්නේ තමන් කරපු දේ නිසාමයි. කාටවත් දොස් කියලා වැඩක් නෑ. එහෙම කර්මයක් නැති මිනිස්සයා ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ. අපිට ඒ කර්මය දෙනවා. ඒ නිසා අපේ ඊළඟ ජීවිතේ හදාගන්න තියෙන්නේ අපිට දැන් හදන්න තියෙන්නේ. සමහර මිනිස්සු අවුරුදු 100, අවුරුදු 110, අවුරුදු 90 ජීවත් වෙනවා. ඉහෙන් බහින රෝගයක් නැහැ. සංසාරේ මේ මිනිස්සුන්ගේ අතින් මේ මිනිස්සුගේ බොහෝ දීර්ඝායස තියෙනවා. සංසාරයේ මිනිස්සුන්ගේ අතින් ප්‍රාණඝාතය වෙලා තියෙන ගොඩාක් අඩුවෙන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අපිට මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. අපිට මේ අපේ ජීවිත තීරණය කරන්නේ ඒවා. අපේ ජීවිත දැන් ඔයාලා දන්නවද සමහර අය එක තැන ළමයි මැරෙනවා. එක තැන. දැන් ලෝක යුද්ධ කාලේ එක තැන ළමයි මැරුණා. එතකොට සමහරට ඒවා ළමයි එකට කරපු කර්ම. 5 දෙනෙක් එකතු වෙලා පාප කර්මයක් කළොත් එහෙම 5 දෙනෙක් එකතු වෙලා සතෙක් මැරුවා කියලා හිතන්න. ඒ 5 දෙනාට එකටම විඳින්න වෙනවා ඒවා. මේවා සෙල්ලන්නේ නැහැ.